අපි අද කතා කරන්න යන්නේ හැමෝම මේ දවස්වල හොයන කොලජන් ගැන. මුලින්ම අපි බලමු මේ කොලජන් කියන්නේ මොනවද කියලා. කොලජන් කියන්නේ අපේ ශරීරයේ බහුලවම තියෙන ප්‍රෝටීන් වර්ගයක්. අපේ ශරීරයේ මුළු ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 30%ක්ම තියෙන කොලජන් කියලා ඔයා දැනගෙන හිටියද? මේ කොලජන් වලින් කරන්නේ අපේ ශරීරයේ ඉලැක්සිටි එක නැත්නම් ඇදෙන ස්වභාවය රැකගෙන අපේ තරුණභාවය රැකගන්න එක. අපේ වයස අවුරුදු 20-21 පහ වෙනකොට අපේ ශරීරයේ මේ කොලජන් නිෂ්පාදනය කරන එක කෙමෙන් කෙමෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් සමරැලි වැටිලා, wrinkles ඇවිල්ලා, වයසට ගියලා වගේ පෙනුමක් ඔයාට ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ කොලජන් මට්ටම ඔයාගේ ඇඟේ අඩු වෙන්න පුළුවන්. ඔයා අවුරුදු 25ට වැඩි කෙනෙක් නම් කොලජන් කියන්නේ ඔයාට අත්‍යවශ්‍යම දෙයක්. අපිට කොලජන් ආහාර වශයෙන් උනත් අපේ ශරීරයට ගන්න පුළුවන්. සමහර මස් වර්ග, චිකන්, බීෆ්, ඒ වගේම නට්ස්, සමහර රතු පාට, කහ පාට එළවලු වර්ග, ඒ වගේම පළතුරු වර්ග මේ කියන ගොඩක් දේවල් වලින් අපිට අපේ ශරීරයට කොලජන් එකතු කරගන්න පුළුවන්. තවදුරටත් ඔයාලා දන්නවද මේ කොලජන් අපිට සප්ලිමන්ට් එකක් විදිහට ටැබ්ලට් එකක් විදිහටත් වගේම IV විදිහටත් අපේ ශරීරයට ගන්න පුළුවන් කියලා. ඔයාලා ගන්න කොලජන් වලින් කොහොම කරත් 40%ක් 45ක් වගේ තමයි අපේ ඇඟට අවශෝෂණය වෙන්නේ. සාමාන්‍යයෙන් කොලජන් ටැබ්ලට් එකක් විදිහට හරි සප්ලිමන්ට් එකක් විදිහට හරි ඔයා ගන්නවා නම් ඊවිනිං ටයිම් එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. හැබැයි ඔයාට මස්, මාළු, පළතුරු, එළවලු වලට ඇලර්ජිස් තියෙනවා නම් කොලජන් ඔයාට ලබා ගන්නවා කියන එක ටිකක් අභියෝගයක්. හැබැයි මේ ඕනම දෙයක් වෛද්‍ය විද්‍යාත්මකව සහ වෛද්‍ය උපදෙස් මත වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ස්කින් එක හෙල්දි විදියට ස්මූත් විදියට තියාගන්න ගමන් මේ වගේ වටින දේවල් දැනගන්න නිකටම මාත් එක්ක ඉන්න. මොනවාම හරි ප්‍රශ්නයක් තිබුණත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් මගෙන් අහන්න. Thank you.